කතා කියන්නේ මහින්ද මහත්තයාට. මේ පොඩි කේස් එකක් වෙලානේ. මොකද්ද? ඉතින් අපි කතා කරගත්තේ ඔයා තංගල්ල යනවා මං නුගේ ගොඩ යනවා කියලානේ. තීරණය වෙනස් කරන්න වෙනවා. තීරණයට පොඩ්ඩක් කේස් එකක් කරලා දෙන්නට. තීරණයක් ගත්තේ. ඒකට පොඩි විපතක් වුණා. ඒක තමයි විපතක් වෙලා තියෙනවා. තංගල්ල ගාන කැන්සල් කරන්න වෙනවා ඔයාට. ඒක නෙමෙයි මහින්ද මහත්තයා මේ නුගේ ගොඩ එනවා කියන්නේ. කෙලවිලා ඉන්නේ. කියලා කියන්නේ මේ හෙට මෙහි වැඩකුත් තියෙනවනේ මේ අපේ මේ ජනාධිපතිතුමා යන වැඩක්. මද්ද්‍රව්‍ය නිවාරණ වැඩේ නේ. ඒකත් එක්ක ඔය ඔයාලා ඉතින් සද්ද විකාශන යන්ත්‍රයෙන් භාවිතා කරනවානේ. ඔව්. ඒතකොට මම ওই කාල්ට නිවසටත් ඇහෙනවනේ. ඒක කියන කතා අහගෙන ඉන්න බෑනේ ඔය මිනිස්සයාට ඉතින්. ඉතරි දෙනවා දී හොඳට. මම හිතන්නේ අද ඒ කොළඹ. අද එයිනේ. රෑවිල්ල එයාට කොළඹ ඕන තරම් ඉන්න තැන් තියෙනවා කිව්වනේ. ඔව්. ඔය කොහේ හරි පදිංචි වෙලා ගෙන නැවතිලා ඉඳලා හෙට වැඩේට එයි. හෙට එයි. අද එන්නේ නැති හෙට එයිනේ. අදත් මිනිස්සු යනවා ඇතිනේ බලන්න. ඒ කට්ටියට අපි දැනුම් දෙන්න ඕන මේ හෙට යන්න එපා තංගල්ලේ. යන්න එපා කියලා. ඒ කියන්නේ මහින්ද මහත්තයා බලන්න ඕන කට්ටිය හෙට නුගේ ගොඩට එන්න වගේ කතාවක් තමයි ඔකෙන් හැදෙන්නේ. තිස්ස කුට්ටි මේ වැඩේ බැලන්ස් කරලා වැඩේ පොර මේ දවස්වල කට්ටිය බහැලා බිම්මට්ටමේ සංවිධායකෙක්නේ. මට්ටමේ ගම් මට්ටමේ එහෙම හාදයනේ. එතකොට මේ ඉතින් මේ නාමල් රාජපක්ෂ මේ අපේ മന്ത്രിතුමා කියවනේ මේ එන්නේ නැහැ කියලා. එතන මේ පොඩි ආශිර්වාද පූජාවකුත් තිබ්බනේ. එන්නේ නැහැ මේ කීප දෙනෙක්ගේ ආශිර්වාදය තියෙනවා කියලා. නුගේගොඩ රැළියට මහින්ද මහත්තයා එන්නේ නැහැ. මහින්ද මහත්තයාගේ ආශිර්වාදය තියෙනවා. මම හිතන්නේ මුලින් ඉඳන්ම මේ එන තැනක හිටියේ නැහැ. එන තැනක හිටියේ නැහැ කියන්නේ දැන් මෙහෙමනේ එක එක වැඩ කීපයක් කරගෙන ආවා. ඔව්. ඕකට දැන් සද්ද ගහලා ලොකුවට වැඩේ පත්තු කරගත්තනේ. එතකොට මොන ලෝකෙන් හරි මිනිස්සු ටිකක් ඔකට ගෙන්නන්න බෑ නැත්තම් නෝන්ඩිනේ. ඔව්. ඊට පස්සේ පක්ෂ කාර්යාල කීපයකට ගියා, එක්සත් ජාතික පක්ෂයට ගියා, නිදහස් පක්ෂයට ගියා. ඔය සෙට් එකට ගියා. මේ කවුරුත් එන්නේ නැහැ වැඩේට. වීරවංශත් පොල්ල තිබ්බනේ අවසානයේ. වීරා මේ දකුණු අද වගේ ඉන්න එක උටත් වීරවංශයට ඉන්න බෑ කිව්වනේ. තිබ්බා දිලිත් ජයවීර පොල්ල තිබ්බා සජිත් ප්‍රේමදාස. ඔව්. ඊට පස්සේ අපේ මේ දිගම්බරන් නේද? ඔව් දිගම්බරම්ටත් යන්න බෑනේ අර වතුකම් කරුවන්ගේ කේස් එකත් එක්ක. ඒකට කේස් එකත් එක්ක යන්න බෑනේ. ඊට පස්සේ කොහොම හරි දැන් ඒ අස්සෙම ඔන්න පත්තු කරගත්තා ත්‍රිකුණාමලේ බුදු පිළිමේ කේස් එක. පරණ පුරුදු නාට්‍යනේ. ඒකත් ඒ මිනිස්සයා පිටින් ගියා කොච්චර පව්කාරකමක්ද කියලා හිතාන්නකෝ. ඈ ඒකත් ඊට පස්සේ අවදාට නෝන්ඩි වෙලා ගියා. ඒ කියන්නේ බුදු පිළිමේ තිබ්බ ත්‍රිකුණාමලේ මිනිස්සයාගේ කොළඹ. එතකොට පාර්ලිමේන්තුවේ. එතකොට මම ඕකට ගෑවෙන්න තරම් ඒ කියන්නේ මොකක්ද ඒක හොඳම කතාව මේ කොළඹ ඉඳන් කට්ටිය ගිහිල්ලානේ ත්‍රිකුණාමලේ වැඩේට. අපේ ඥානසාර හාමුදුරුවෝ වැඩම කරලා තිබ්බා. ඊට කලින් අර මේ පිටිපස්සේ වල වීඩියෝ එක මතකද අර කොණ්ඩේ මැදගත්ත ඩයලොග් කෑ ගහන්නේ. නිල් පාට මේ කොළ පාට ෂර්ට් එක නම් කොණ්ඩේ මැදගත්ත ඩයලොග් ඕකේ ලොකුවට මේ සද්දයක් දාන්නේ නෑ ඒ අර නියත චරිතය නෙමෙයි. ඕකේ ඉන්නවා මේ දුලාර ගුණතිලක කියන ඩයල් එක. දුලාර ගුණ මට එහෙම ටච් වෙලා නැහැ. ඔව් පොරත් ඔය කියන්නේ මෑන් පවර් කියන්නේ මෙයාලගේ මේ මුල් පුටුවක කියන්නේ ඔය වගේ වැඩවල පෙරමුණරයි යන ඩයල් එක. ඒ කියන්නේ එහෙනම් මං හිතන්නේ මෑන් පවර් එක්ක මේ කවුද කලවණාකරුවක් නෑ එහෙම එකක්. පුළුවන් නේද? එයත් ගිහිල්ලා තියෙනවා කලින්ම මේ ඔය වැඩේට කලින් ඉඳන්ම. දැන් ඔය අර දවස් ගාණක් තියෙනවනේ සිකුරාදා මේක අයින් කරන්න කියලා දෙනවා. ඉරිදරයනේ වැඩේ වෙන්නේ. ඉරිදරය තමයි මුල් ගාලා දීලා ඔය වැඩේ කරන්නේ. එතකොට මෙයත් ගිහිල්ලා ආම්දුරු කෙනෙක් එක්ක ඒ වැඩේට සම්බන්ධ වෙන්න. හැබැයි ඒ ජනාධිපතිතුමා නන්නත්තර වෙන්න පාර්ලිමේන්තුවේ. ඉව්වා. නටන්න එපා කිව්වා. ඒ කියන්නේ මචං ජාතිවාදී කියන එක ඕනේ නැහනේ. ඕනේ. අපි සිංහල අපි මුස්ලිම් එහෙම බෙදීමක් හදාගෙන මොකටද මේ රට තව ලේවිලක් කරන්නේ? ඉතින් මේ දැන් ඊට පස්සේ ඒ වැඩෙත් අවුල් ගියා නේ නාමල්ගේ. ඒකත් අවුල් ගියා. ඊට පස්සේ දැන් බැලුවා කොහෙන් හරි මේකට දැන් සෙනගත් ගෙන්නන්න ඕනේ. අන්තිම දොරුම්පුව ගහන්න යන්නේ තාත්තා. කොයි දෙයකට උනත් මචං තාත්තෙක් ඉන්නවා. ඒ කියන්නේ අර පුතා තාත්තා නෙවෙයිනේ අප්පච්චි. පුතා මොකෙක් වුණත් තාත්තා මොකෙක් වුණත් ඒ පිය පුතු ප්‍රේමය කියන දේ උච්චතම අවස්ථාව තමයි ඕක. ඒ කියන්නේ බං මේ තමන්ගේ පුතාට මෙච්චර ප්‍රශ්න වෙද්දි තාත්තා කෙනෙක්ට ඉවසන් ඉන්නත් බෑ.
කොච්චර වයස වුණත් ඔව් ඒ මනුස්සයාට වයස එන්න බෑ අමාරුයි ප්‍රශ්න ලෙඩ ඒ ඔක්කොම තියාගෙන 21 තමන්ගේ පුතාගේ අනාගත ජනාධිපති සිහිනය වෙනුවෙන්ම එනවා කියන්නේ ඒක අපි අගය කරන්න ඕන. අගය කරන්න ඕන අනිවාර්යයෙන්ම. කියන්නේ ඒක විවේචනය කරන්න ඕන කාරණා. ඒ මනුස්සයා දැන් අවුරුදු ගාණක් රට පාලනය කරලා ඊයේ බර්ත්ඩේ එක. බර්ත්ඩේ එක. හැපි බර්ත්ඩේ ජනාධිපති බර්ත්ඩේ මහින්ද මහත්තයා. එහෙමත් කළා රට පාලනය කරලා පුළුවන් තරම් ඒ පවුල වෙනුවෙන් හම්බත් කරලා අවසාන පුතාගේ සිහිනය වෙනුවෙන් පුතාගේ අවසාන ගෝල් එක ජනාධිපති වෙන්නනේ 2029. ඒක වෙනුවෙන් තමන්ගේ ලෙඩ දුක් සියල්ල අමතක කරලා නුගේගොඩට එන්න තීරණය කරලා තියෙනවා. තමයි අපේ තාත්තා උන් ජනාධිපති කෙනෙක් කියලා හිටියන මම නම් ඔහොම නෑ බං. මං ගෙදරටලා පාඩුවේ ඉන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. ඔව් ඉතින් නෑ සල්ලි භාගෙ ටික තියෙනවා වාහන ටික තියෙනවා. දැසි දැස්සෝ ඉන්නවා. ඒ ඔක්කොම දිලා තවත් මේ එන්නේ ඒගොල්ලෝ හිතාගෙන මොකද තාත්තා ජනාධිපති නම් පුතා ජනාධිපති වෙනුනේ සංකල්පයෙන්. ඊට පස්සේ යාගේ පුතාටත් ජනාධිපති කරන්න තමයි මේ හදනවා කියන්නේ පාර නාමල්. ඒ කට්ටිය අර ඒක මේ ආදේශ කරගන්නේ අර ලංකාවේ රජ පෙළපතකටනේ. නොදුටු දුටු ගැමුණුනේ. ඇසින් දුටු දුටු ගැමුණු. දුටු ගැමුණුනේ. එතකොට ඒකේ නොදුටු දුටු ගැමුණු අද ඇසින් දකින්න. එහෙමනේ තිස්ස කුට්ටිය හැමතැනම කියන්නේ. එතකොට ඒකේ ඒ කාලේ අර තාත්තගේ පුතාට රජකම ලැබෙන්නේ කොහොම හරි. එක්කෝස්යා මේ නීතිඥයෙක් එක්කත් ඉතින් හෙට ඒකත් මේ එහෙනම් නීතිඥ සංගමනුත් එයි මං හිතන්නේ. නීතිඥ සංගමේ කතාවත් ඒක වෙනම කතාවක් නේ. අද උදේව දැක්කද අර මේ නාමල්ගේ නීතිඥ සහතිකයේ බොරු එකක් වගේ එකක්. ඕක ඔය දීර්ඝ කාලයක් යන කතාවක් නේද? දීර්ඝ කාලයක් කතාව යන්නේ අර නාමල් ලංකාවේ වැඩිම ලකුණු ගත්ත තනියෙන් විභාගෙ ලියුවා කියලා කතාවන්නේ. ඊට පස්සේ අද අර මේ මාධ්‍යවේදියෙක් කරුණුත් එක්ක එලි දක්වලා තියෙනවා නාමල් මේ පිටරට නීතිඥ ඉස්කෝලේ තමයි ගිහිල්ලා ඉන්නේ. එතකොට එංගලන්ත. ඔව් එංගලන්තේ රට හරියටම තමයි. ඊට පස්සේ මේ එයා ඒ රටේ නීති උපාධියක් අරගෙන ඩිග්‍රී යහුවා. ඊට පස්සේ එයාට ලංකාවේ ලෝය කෙනෙක් වෙන්න ලංකාවේ දැන් නීති විද්‍යාලයේ මේ විභාගේ පාස් වෙන්න ඕන ලංකාවේ නීතිඥ ශාස්ත්‍රයට එන්න වෙන්න ඒක කරන්න ඕන. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ අර එයා වැඩිම ලකුණු අරගෙන වෙනම විභාගෙ ලියලා ඔන්නම කතන්දරය. ඊට පස්සේ එතන අර පිටරට ලියපු නීතිඥයෙක් තියෙනනේ ක්ලාස් දැන් අපේ ඩිග්‍රී වල තියෙන ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් සෙකන්ඩ් අපර් සෙකන්ඩ් ලෝවර්. ඒකට යාට තියෙන තර්ඩ් ක්ලාස් එකක්. ඒ තුන්වෙනි පන්ති සාමාර්ථය. ඔව්. එතකොට ලංකාවේ තියෙන එක විදිහට එහෙම තියෙන කොටත් ඒකට එන්ටර් වෙන්න බැහැලු. ලෝ කොලෙජ් එක්සෑම් එක ලියන්න බෑ. ලියන්න බෑ. ලෝ කොලෙජ් එක්සෑම් ලියන්න බෑ. එහෙම වෙලා තියෙද්දිත් මෙයා කොහොමද ලංකාවේ වැඩිම ලකුණු ගන්න පුද්ගලයෙක් අතරට වැඩිම ලකුණු ගන්න පුද්ගලයා වෙලා තියෙනවා. අනේ එක්සෑම් එකට වාඩි වෙලානේ එහෙම බැරි මොකක් හරි තියෙනවා නේද? ඒක එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් අද තමයි යෝග මතුවලා තියෙන්නේ. ඒක බලමු අපි ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා නාමන්ගේ නීතිච්ච පට්ටවත් නැති වෙයිද දන්නේ අන්තිමට වෙයි යන විදිහට. නෑ මේකට නම් මං හිතන්නේ උත්තර දෙයි. දෙන්න එපා ඉතින්. ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්නයකට මේ ඇත්තටම උත්තර දෙන්න ඕනනේ. ඇත්තටම උත්තර දෙන්න ඕනේ. දැන් එයාගේ අර එහෙම මේක දැන් බොරුවකයක් කියමුකෝ. එහෙම වුණොත් එයා මුලින්දම කරලා දෙන්නේ වංචාවන්නේ. අයියෝ හොර දොස්තරලෙම හම්බෙන්නේ ඉස්පිරිතාල වලින් ඉඳලා අවුරුදු 50 60 වැඩ කළා. අවුරුදු මං මේ ළඟදී දැක්ක මේ ඉස්පිරිතාල වැඩ කළා අවුරුදු 30ක්. විදුලි සේවකයෝ විදිහට වැඩ කරනවා. තැපැල් සේවකයෝ විදිහට වැඩ කරනවා. එක එක විදිහටම මිනිස්සු වෙස් වලාගෙන වැඩ කරනවා. එහෙම තත්ත්වයක් දන්නේ නැහැ නේද? එහෙම හරි රටට සේවයක් කරන්න ඕන කියලා හිතුවක් දන්නේ නැහැ නේ. කරාද දන්නේ නැහැ නේ. කොහමද දැන් 21 මහින්ද මහත්තයා එනවා. එදි දැන් ඒගොල්ලන්ගේ ටාගට් එක 20000ක්. 20000ක්ද? 20000ක් තමයි ට්‍රවුඩ් එක. 20000ක් දාන්න පුළුවන්ද නුගේ ඒගොල්ලන්ට? දායි පාරවල් පුරවයි දන්නවනේ දැන් පොදු ජන පෙරමුණේ රැලියක් කිව්වා. මිනිස්සු එනන හතර වටෙන් එනවනේ. එහෙමනේ. අර අපේ අම්බිටේ සුමනරතන හාමුදුරුවෝ. මේ මඩ කලපුවේ මේ කවුද රාජපක්ෂ නිකායේ මහාන වෙච්ච එක්කෙනා. අන්නයා මේ අඩෝ මං කල්පනා කරේ මං දන්න තරමින් ලංකාවේ මචං නිකායවල තියෙනවා. අමරපුර නිකාය, සියන් නිකාය, රාමඤ්ඤ නිකාය. ඊපස්සේ මල්ලත්වස්කිරි ඔන්න ඔය වගේ ටිකක් නේ තියෙන්නේ. ඒතර දැන් මේ යටට දාලා මේ රාජපක්ෂ නිකාය කියලා. ඒ ලංකාවේ නිකාය ભેදේ හටගන්නේ මම හිතන්නේ වලගම්බාරත්තුමාගේ කාලේ මට මතක නෑ හරියට ඉතිහාසය.
ඔය මහා විහාරයට සෙට් එකක් ගිහිල්ලා මචං තේරවාදී මහායාන කියලා බෙදිලා ඔන්න ඔහම තමයි බෙදීම ඇති වෙන්නේ දැන් අර ඔක උගන්නන බුද්ධ ධර්මවලදී ලස්සන මේ chart එකක් ගහලා බෙදිලා ගිය විදිහ. දැන් ඕකට තව යටින් ආයේ ඉරක් ගහලා දාන්න රාජපක්ෂ අම්පිටියේ සුපුන් රටේ කියලා තමයි දැන් අප්ඩේට් කරන්න. ඒකට සෙට් එකක් ඉන්නව නේද? අම්පිටියේ සුපුන් රට නැති. අර මිහින්තලේ ආමුදුරු ඒ කියන්නේ එයත් ඇති. එයත් සමහර විට ඇති. ඒ කියන්නේ එහෙම කියන එකම කොච්චර මේ අවුලක්ද? අපි රාජපක්ෂ නිකන් ඒ කියන්නේ උපසම්පදා කළා නිකන් රවුල් කොණ්ඩේ බාලා මහාන කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ කතාවක් තමයි කියන්නේ. ඒකට දැන් ඔය බුදු පිළිම සිද්ධිය වුණත් මේ වගේ මේ මොකක් හරි පටු අරමුණක්නේ. ඔව්. බලය ලබා ගැනීමේ තියෙන නිකන් අර අරමුණ වෙනුවෙන් බුද්ධ ආගම පාවිච්චි කරන එකට මේ ඇත්තටම මේ ඔය මහා සංඝරත්නයෙන් මේ ඒකට විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්. නෑ ත්‍රිකුණාමලයේ සිද්ධිය අපි හුදකලා සිද්ධියක් කියලා ගමුකෝ. ඔව් ඒක මේකට සම්බන්ධ නොකරමුකෝ නේ. නොකරමු. හැබැයි ඒක වවාගෙන කන්න උත්සාහ කරා මචං මේ පිළිස. ඔව්. කියන්නේ බුදුදහම ඉවරයි බුදුදහම ඉවරයි බුදුදහම ඉවරයි බුදුදහම ඉවරයි. ඔන්න ඔය වගේ තත්ත්වයක් ගෙනාවනේ. ඒ වුණාට රටේ මිනිස්සු දන්නවා. ජනාධිපතිතුමා කියනවා සිංහල මිනිස්සුත් දන්නවා, දෙමළ මිනිස්සුත් දන්නවා, මුස්ලිම් මිනිස්සුත් දන්නවා. මේ කට්ටිය මේ එන්න මොකේකටද මේකට ආයිඩ තියන්නේ. ඉඩ දෙන්නෙත් නෑ. ජාතිවාදීන ඉඩ දෙන්නම හොඳ නෑ. ඔව් අරක ලොකු ප්‍රශ්නයක් දැන් මේ වගේ ඒවා මේ හොරෙන් තැන් තැන් වල නෙවෙයි ප්‍රසිද්ධේනේ කියන්නේ. මයික් එක කරන් කෑ ගන්න අපි රාජපක්ෂ නිකායේ මහාන වෙච්ච මිනිස්සු. ඒක ඇත්තටම බුද්ධ රාමුදුරන්ට මොනව හිතන්නේ කියහන්කෝ. ඔය පාරේනේ යන්නේ ඊට පස්සේ. ඔය පාරේ අපිත් රාජපක්ෂ නිකාය කියලා උන්වහන්සේලා හිතාගත්තාම ඒ කට්ටියට නම් පුළුවන් මේ කට්ටියට වෙන නිකායක් හදාගන්න. නිකායක් හදාගන්න. මගේ දැන් ප්‍රේමදාස නිකාය. එහෙම නැත්නම් තවන්ට ඕන නම් මොකක් හරි අනුර කුමාර එහෙම ඒක වණන් අනවශ්‍යයිනේ. ඔව්. තමන් බ්‍රෑන්ඩ් කරගන්න මොකක් හරි වෙනම නිකායක් හදාගෙන මේක මෙන්න නිකාය කැමති කට්ටිය එන්න. ඔය කියලා තියෙනවා මේ සංඝ බේදේ නේ. සංඝ බේදේ නෙමෙයි ඔය වගේ මහාන මේ කාලයත් එක්ක බිහි වෙනවා කියලා මේ ශාසනය ඇතුලේ. කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අර බුදුහාමුදුරුවන් අර හීන වලින් එකක් නේද? සුරත්තුමාට එහෙමත් කියලා තියෙනවා. එක තැන්වල කියලා තියෙනවා සංගායනා කරනවා කාලෙන් කාලෙට. ඔය දුස්සීල මහන් මචං මේ ශාසනයේ පැවිදුනහම මේ කට්ටියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න. ඒ අන්න ඒක එහෙම විනය ක්‍රියාමාර්ගයක් නොගන්න එක තමයි ප්‍රශ්නේ. ගන්න මං හිතන්නේ ඒකට මේ ඔතනත් ප්‍රශ්න දෙනවා මූලිකත්වයේ ගන්න ප්‍රශ්න ඔය ගොඩක් කතන්දරෝක ඇතුලේ තියෙනවා. අපි ඕක ගැන ලොකුට කතා කරන්න ඕන. දැන් 21 වැඩේට මේ පාර 7500ක් ගෙවනවලු. හැබැයි ලාභයි. පැය දෙකක් තුනක් නේ. ලොකු දෙයක්වත් නැහැනේ පොඩ්ඩක් බෝඩ් එකක් අල්ලන් කෑකක ඉඳලා. බෝඩ් එකකුත් නැති වෙන්නේ. සටන් පාට වගේක් තිබ්බනේ. 22ක් තිබ්බනේ. රණවිරු දඩේම. ඔන්න දැන් අලුතෙන් මේක කරන බුද්ධ ආගම. ඒ තමයි 22යිනේ එකත් 22යිනේ. 21යි තිබ්බේ 22ක් වෙනවා. දැන් ආයෙ print කරන්න ඕකොලේ. ඔව් නේද? කෑම එක දෙනවා. වතුර එක දෙනවා, ප්‍රවාහන දෙනවා, සල්ලි දෙනවා. දැන් පිරිසත් වැඩි වෙන එකක් තියෙනවනේ. දැන් කලින් තිබ්බේ කාල්ටන් කොටසක් යනවා මේකට කොටසක් යනවා කියලානේ. ඔව්. දැන් කාල්ටන් ගමන කැන්සල් ඒ හින්දා ඒ කොටස කෙලින්ම මේකට ගන්නත් පුළුවන්. අවුලක් නැහැ. බස් එක මෙහෙම කෙලින්ම දාන්න පුළුවන්. ලුගේ කොට්ටම්. හයිවේ එකෙන් දාගන්න එකනේ. හයිවේ එකෙන් දාගන්න. ට්‍රැෆික් එක සෙට් එක. ගමන් කොහෙද තියනද? නෑ මම නෑ යන්නේ. ඒ වුණාට ඉතින් මේ වැඩේට මේ අපිත් ආශිර්වාද කරමුනේ. සාදු සාදු සාදු. අපිට යන්න විදියක් නෑ. අපේ ආශිර්වාදය තියෙනවා. අපේ ආශිර්වාදය තියෙනවා. අපි ඊළඟ වතාවේ බලමු මේ සම්බන්ධයෙන්. අපේ පූර්ණ ආශිර්වාදය තියෙනවා මේ වැඩේ සර්වාපකාරයෙන් සාර්ථක වෙන්න. අවසාන ධාතු කරඬුවත් වැඩමුවා වුණ. හැබැයි මේ දවස්වල වැහි දවස් ඈ. කුඩයක් අරන් එන්න මතක් කරලා. කුඩයක් අරන් එන්න. ඔව්. ධාතු කරඬුව කිව්ව අපේ මහින්ද මහත්තයා. ධාතුන් වහන්සේලා බලන්නවා එයි. පව්විලි මිනිස්සයා කොහේ හරි ස්ටේජ් එකක් උඩ තියයි නේද? මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අවුලක් ඇයිද දන්නේ නැහැ කිව්වොත් නේ. නෑ කියන්න. 22 වෙනිදා ශෝක දිනයක් කරන්න වෙයිද දන්නේ නැහැ. මේක කට්. ලෙඩා දුක. එහෙම හිතන්න එපා මචං. ඒ මිනිස්සයා මේ ඉතින් ඔය ආයුෂ දෙනවනේ කට්ටිය. ගොඩක් කට්ටිය අපේ ආයුෂත් තරම් ජීවත් වෙන්න නේද? අපේ ආයුෂත් තරම් ජීවත් වෙනුනේ. එහෙම සෙට් වෙලා ආයුෂ කොච්චර ඇද්ද කියලා. ඒ වුණොත් ද හැබැයි පිරි විපතක් වෙන්නේ ආවල්ට ආයෙත් කෙල වෙනවා ඈ.
ඇතිරේ